අර දරුවා කියනවා අම්මයි තාත්තයි පතනවලු. එහෙම අම්මලා තාත්තලා ඉන්න. මම කියපු විදිහටම කියන්න. කවදා හරි තෝ බැඳලා ගිහිල්ලා තොගේ මිනිහා තොට ගහලා එලවන්න ඕනලු. කවුද මේ කියන්නේ? මෙහෙම දෙමව්පියෝ ඉන්නවා. මේ දරුවන්ගේ හෙන ඉල්ලන දෙමව්පියෝ ඉන්නවා. දරුවන්ට සාප දින දෙමව්පියෝ ඉන්නවා. මේ කවුද සංසාරේ? ඒ වෛරක්කාරයෝ. මතක තියාගන්න. සමහර දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට තොපි නම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. කවුද සංසාරේ ඉන්නේ? වෛරක්කාරයෝ.